Hello යාළුවනේ ඔන්න අද ප්ලේ කරන්න යන්නේ. ප්ලේ කරන්නේ ස්කූල් පාටි ක්‍රාෆ්ට්. ඉක්මනින් එන්න ඕනේ. දැන් ලා කවුරුද ඉක්මන් කරන්න එන්න. Hello කදන්නේ සත් එකට ලැග්ගන්නේ sound audio මන්දන්නේ මේ මයික් එක ගානේ රෙකෝඩ් කරන්නේ ඒකෙන් දෙන්නේ යාළුවනේ දෙමු එකන එතනට හොඳට වහිනවා. තව ටිකකින් ගම් වතුරත් එයි. ඒවට මෙතන ඉක්මන යට එන්න වරනවා. ඒක තමයි දැන් ප්‍රශ්නේ. කොහොමද දන්නේ? තාඩියම ගම් වතුරන ගිහලා කාදන්න. අන්න ගම් වතුරත් ආවා. යටට එතට ගියත් නම් ටිකක් බේරෙන්න පුළුවන්. මගේ ගෙර යෝ මගේ කැබ් එක ඔය යාළුවනේ පේන්නෙමනේ මොකද මට හිතුණා මේ වගේ වහින්න පටන් ගද්දී මේ වගේ එකක් වෙනවා fake up truck ये फॉर वेरिएंट हमें हो ब्रेक मैंने वाटी सद्दे हैं गाना Elliot අපි දුකම එළියට යන්න මමගේ යාළු දෙන්නෙක් ඉන්නවා එන්න කියන්නකෝ ෆෝන් එකට මේකට මේ කරන්න කියනවා go work
and I can drive. And mission akawa අපි යන පස්සෙනවා ඒක කාර් කරන්න කර ඉන්නේ බස්ට්‍රා GT කියන්න කතිරි දන්න යාලුවනි කත කියන්ද එන්න යන අයින්ද ඉවරක් කියන්නේ අපි මාකට එක ටිකක් වැහල බලමු මේ කියලා සල්ලි සීව එක දැම්මට සල්ලි මේ පෙට්ටි 3ක් හොයාගන්න ඕන මේ කකන්න යාළුවා යහිලිය ඒ අය මගේ සල්ලි වාට ගන්න එහෙම එන්න කියන්නේ පෙටා එන්න කියන්නේ කොහෙන්ද විතර නෑ මතකන්න කොන්ට නෑ පෙටාට එන්න නෑ දැන් ඒ පෙට්ටාට පෙට්ටෙන්න කියන්නේ කොහොමද ආයිතින් මේ පෙටා පෙටා මන්ලි දගන්න බලු එන්න අරු බලු යාළුවා අපි කොනපු අයින් නෝන හත්තේ එයට ඒකතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගෙන් එම දිගට හරින් තවදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ ඩග්ලස් දේවානන්ද රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිකරු විමර්ශන අංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ගහක් කරන්න ගහකට පෙට්ටි වෙන්න පෙට්ටා නාරිනවා ටග්ගා ශනික මෙන්න වැඩ එහෙම බෑ ඒක මගේ ඉක්මනට වරු ඉක්මනට හස්කිය ඉක්මනට 840 තව එකක් රේවෙන්ඩත් ලකයි ඔඩ හොඳ හරිනවා හනක් ඕන වෙනවා ෆස්ට් මේකෙන් මේකට ඇත්තලෝ ඇත්ත වගේ හත් මෙන්න තව පෙට්ටියක්
එකම් කරන්න අනිමි එහෙම දෙන්නේ අද නම් ගම් වතුර යාළුවනේ වැස්ස ඉවරයි ගම් වතුරත් ඉවරයි හොඳයිනේ මේක ගලවලා මේක Perehita wanji perehita kami mau gimana? Kami tidak orang lupa orang berkira. Balan sakina kasih ini kar kerana headshot no way hilang dulu no way kawan ikan kan kan ahora hati-hati baru nari පොලිසිය පැවසුවේ වෙනත් කෙනෙකුට පහර දීමට සූදානම්ව සිටියදී ඔවුන් එලෙස අත්අඩංගුවට ගත් බවයි. පස්නාහිර උතුර අපරාධ කොට්ටාසයට ලැබුණු තොරතුරකට අනුව කොට්ටාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වින්සන්ත සිල්වා මහතාතුරු කණ්ඩායමක් සීදුව ගෙනගෙමුණ ප්‍රදේශයේ පහර දෙන්න සමාජශාලාවක හදිසි වැටලීමක් පහර පිට පහර දෙන්න බෝම්බ සූදානම් කරගනිමින් තවත් පිරිසකට ඕ හිරවන කොණ්ඩේ නකාලේ මොකද්ද මේ බලන්නකෝ වා කාබනේ setting කරන්න එකක් දැක්කා setting ගියා ඔන්න මේක උන්ට කියන්න එවෙන්නෙත් නෑ හිම එක Daka apa anu sini ke pada anu ke kan apa India
එම 14 වසර 3කට පසුව බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසය විසින් තලාහින ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2022 වසරේ අගෝස්තු මාස 2 වෙනිදා යතුරු පැලකින් පැමිණි දෙදෙනෙක් විසින් ඔහුට පිළිතබා කෝ ලංකාවනේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පිළිතැවීම සඳහා පැමිණි පැතිකරු. ඔහු එම ගමනින් පසු දුබායි වෙත පලා ගොස් තිබූ අතර මේක මාස 6කට පමණ ඉහතදී දුබායි පෙරහුම්කලක් තුළදී තවත් පාර්ශවයක් සමග ගැටුමක් ඇති කරගෙන තිබුණා. ඒ අනුව අත්අඩංගුවට පත් ඔහු පසුගිය 12 වෙනිදා එරෙහින් පිටුවහල් කර තිබුණා. පසුව අත්අඩංගුවට අදාළ පුද්ගලයා පොලිසිය හමුවේ පවසා ඇත්තේ කොණ්ඩම් පිරුම ආරච්චිගේ දිනුෂ බුද්ධිවිද්‍යාවත් ජිලේ ජනතාවගේ උපදෙස් මත එම පිළිතැවීම සිදු කළ බවයි. අත්අඩංගුවට සැකකරුගෙන් දින 7 පෙරදුම් නියෝග මතේ බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසයේ වැඩි අගේ ලංකාවනේ අමේසින් ශ්‍රී ලංකා වර්තමානයේ ආර්ථික සහ දේශපාලන පත්‍රය සම්බන්ධයෙන් වූ අදහස් විරෝධයක් දැන්. අර පිටපොකට නෑ ඔයාලගේ අපි ගන්දරවන අපි තමයි අයි පැටි දාන පිටින් දාන්න ඉන්නේ කියලා කියපු ආණ්ඩුවට අද තමන්ගේම മന്ത്രിවරු ඉඳගෙන ඕන අහු වෙනවා. තමන්ගේම ගුරු සංවිධාන නිලධාරී පාසල් දරුවන්ට කුඩු කුඩු අහු වෙනවා. තමන්ගේ ප්‍රාදේශ සභා മന്ത്രിවරයන්ගේ මහත්තුරු කුඩු කුඩු අහු වෙනවා. මේකට නීතිය ක්‍රියාත්මක කරන පොලිස්පතිවරයා තමන්ගේ පොලිස් නිලධාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා වගේම මාධ්‍ය ආයතන මර්ධනය කරන්න උත්සාහ කරනවා. පොලිසිය පොලිස්පතිවරයාට පොලිසියෙන් ඕනේ මාධ්‍ය ප්‍රකාශකවරයා ධම්මලම මේ කාර්යය අගරස් ආණ්ඩුවේ මාධ්‍ය නැත්නම් ජේවිපීගේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පොලිස්පතිවරයා සහ පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා පත් වෙලා එදා තෙරණ මාධ්‍ය නාලිකාව පාලනය කරන්න උත්සාහ කරා ගම්වතුර පිළිබඳව නැත්නම් ආපදා පිළිබඳව දැනුවත් කරා කියලා. දැන් ඉරු මාධ්‍ය නාලිකාව පාලනය කරන්න උත්සාහ කරනවා PRC කරා තමන්ගේ බලය පෙන්නලා තියෙනවා. පොලිස්පතිතුමනි මේ විතර කඩේ යන්න එපා. මේ විහිළුව නවත්තන්න. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත කොළඹ පදිංචියට ඇවිල්ලාද? කොළඹ පදිංචියට ඇවිල්ලා. හැබැයි ඒ වගේම සංගල්ලේ කාර්යාලයෙත් කොළඹ මුගේ පොලිසියෙත් දෙපැත්තම සතුටේ මේ ආණ්ඩුව යන විදිය දිහා බලාගෙන ෆුට්බෝල් ක්‍රිකට් අයිතිකර නියමන ගණන් හදලා ඉන්දෝනේ හන්දියට යන්නේ මුහුදු පැත්තට යන්න ගිලිමු ගිලෙන්ද අහත් ගිලෙන්ද ටූද ඔය පූල් එකට යා කිසිදු බලපෑමක් අපි කරලා. ඒ නිසා මේ ආණ්ඩුව හරි එහෙනම් අපි මේ අවුරුදු 5 දෙතුන් දෙනෙක්ට ඉතිහාසයේ සිද්ධ වෙච්ච ටිකක් මේ අවුරුදු 5 ඇතුළත අරන් දෙනවා කියන එක අපි බොහොම කවුරුද අපෝ දැන් කවුරුද කියලා දේවනේ අර සත්‍ය දෙකයි ඔය දෙකයි ඔය දෙකෙන් පස්සේ යට පිළිගන්න යන්න පුළුවන් ආණ්ඩුව නම් ඔය වෙනම එක්ක අනන්ත කාලෙ කරන්න හොඳ නැහැ ලේසි සුවිසිදු මොකක්ද වෙන්නේ ආණ්ඩුවේ මැතිවරණවරු හදිසි නීතිය ක්‍රියාත්මක කරවලා අවතන්නේ ජන ජනතාවට පිළිහිට වෙනවා කෙසේ වෙතත් ප්‍රසිද්ධ මාධ්‍යවලට කහන්න පටන් අරන් තියෙනවා. එදා ඒ නාලිකාවක පුදුම අර්ථයෙන් පිළිගත්ත මේ රටේ ඉන්න මැතිවරණු සාමාජික ජනතාවට රටේ මාධ්‍ය ජනප්‍රියතාවයට පත් කරන්නේ මහ ජනතාව. විපක්ෂී අපේ පැත්තේ ඉඳගෙන අනුකුමාරසානායක වත්මන් ජනාධිපතිතුමා අපිත් එක්ක ඉඳගෙන මෙදා විපක්ෂ ඉඳලා කිව්වේ මාධ්‍ය මර්ධනය කරන්න යන්න එපා. එහෙම කියපු මාධ්‍ය මර්ධනය කරන්න යනවා. මම ආරාධනා කරන්න පුළුවන් නම් ඔය ජනතාව අතරට ඇවිල්ලා පොඩි ජනතාව අතරට ඇවිල්ලා උත් කියන්න කියනවා. පොඩි ජනතාව කෑගහලා කියනවා අපිට වාද්‍ය මුදල් හම්බුණා කියලා. ඒකෝ කියනවා මට රුපියල් 2,73,000ක් හම්බුණා කියලා. අපි ඇහුවා ඔයා විකුණලා ඔයාලට ලාභ ගන්න පුළුවන් දොයි ප්‍රමාණය කියලා. ලාභ ගන්න බැයි කොයිද? ඔය අතට ඉන්නේ. උදා තැම්මල ජනතාව තවම මැසිවිලි නගනවා. අර පොරොන්දු වෙච්ච 25000 දීමනාවක් තාම ලැබෙන්නේ නැහැ. ඒ වගේම උගත් තැම්මල මේක දේශපාලනීකරණය වෙලා ගම්වල කමිටු සභාපතිවරුන්ගේ අනුමැතිය ගන්න ඕනේ කියන චෝදනාවක් උගත් කායිද තියෙනවා. පාර්ලිමේන්තුවල ජනාධිපතිවරයා වරින් වර ඇවිල්ලා සල්පිලක බඩුවෙන් දේශ කරනවා වගේ එක එක ගණන් කියලා මහා ලොකු චිත්‍රයක් හදලා මේ නිකන් මිනිස්සු මානසික තෘප්තියකට පත් කරන දැනකට පත් වෙලා එතුම යනවා. හැබැයි අර දැලලිච්ච මරණ ටික තාම කොට ගන්න බැරුව මිනිස්සු සුසුම්ලනවා. ඇතුළට යන්න මගේ වෙරහන් ගන්න එපා අපි මොකක් හරන්න බෑනේ අපි මොකක් කරමු ගී යටින් තියෙනෙත් වතුර දේශපාලන මැදිහත්වීම මත මුසුසු පුද්ගලයන් සඳහා වන්දි ලබා දී ඇති බවටත් ඔවුන් චෝදනා කරනවා.
සුලිකුණාටම හේතු වෙන්නේ නැති වූ ගංවතුරෙන් මේ වගාවට සහ සෙසු වගාවීම් රැසකටම දැඩි හානි සිදු වුණා. අම්පාර දෙවියන්ත කණ්ඩියේ ගොවිතැන් සේවා බල ප්‍රදේශයේ හෙක්ටයාර 10,000කට වැඩි ප්‍රමාණයක වගාවෙන්න අතර ගංවතුර හේතුවෙන් කුට්ටු හෙක්ටයාර 2,000ක් පමණ විනාශ වී තිබෙනවා. ගොවීන් චෝදනා කරන්නේ හානි වූ තම ගොවීන් පරීක්ෂා කිරීමට හෝ තවමත් කිසිදු බලධාරියෙක් මේ අපේ මිනිස්සු ඇවිල්ලා බලන්න කියනවා මම මේ කියන්නේ වලදාවේ කාටද ඇවිල්ලා බලන්න කියන්නේ අතන ගියාම චක්ක දෙව්වහව හොයලා ගෑගුවා වලවලු වැඩි කියලා හාන්න බෑ කියලා මේ තියෙන බලන්නේ වලනේ ඔක්කොම කඩන්නේ හොදන් ඇවිල්ලා මේ බලන්න ගන්න බලන්න මොකද මේ වහින් නැතුව තවත් ඒවා කියන්නේ ඔය භෝජන සේවක මහත්තුරු ආවද වල කුර බලන්න ආවෙලා කොහේ යනවද කියලා මම දන්නේ නැහැ. මේක වතුර අයින් කරන ක්‍රමයක් දන්නවනම් කවුරු හරි කමෙන්ට් කරගෙන යන්න. බලු යාළුවා ආවද? බල්ල එළියේ එත්තනේ. ඉතින් කල්ලාගෙන යන්න පුළුවන් අපිට. Out of the සංචාරක ආකර්ෂණයක් දිනාගත් සෝබා සෞන්දර්යයෙන් අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතිවූ නායාම් සහ ගංගවතුර තත්ත්වයේ හේතුවෙන් එල්ල වූයේ ආපදාවට ලක් වූ නුවරඑළිය නගරයේ ආපදාවට ලක් වූ ස්ථාන මේ වන විට කඩිනමින් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ සමග නුවරඑළියේ නැවත වරක් සංචාරකයන් එම ප්‍රදේශයට පැමිණෙමින් සිටිනවා. කවුද මගේ වත්තට එනවා මටම සාද්ද දාන්නේ කොහෙද චන්දියා අනේ කවුද
වික්ටෝරියා පුත්පිට උද්‍යානයේ පාරට තිරාද ඇතුළු ස්ථානවල මේ වන විට සංචාරය කිරීම සඳහා සුදුසු වාතාවරණයක් පවතින අතර නුවරඑළිය සංචාරය කිරීම සඳහා පැමිණීමේ කිසිදු ගැටලුවක් නොමැති බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසනවා. ඉන්දා සුළුමාතෙන් පස්සේ දැන් නුවරඑළිය නගර ප්‍රශාසකත්වයට පත් වෙලා තියෙනවා. සියලුම පාරවල් අපි විස්තර කරලා තියෙනවා. සුන්දර නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ අග්‍රමල්ල විනෝද ක්‍රීඩා සාස්ත්‍රණ විචේලා පිළිවෙල පුරුෂවතා දිනවා. නුවරඑළියට එන්න මේ ජනතාව ඔබ පැමිණි සුළු නුවරඑළිය ශ්‍රී ලංකාවේ මේ අතර රටකට පැවති ආපදා තත්ත්වය හමු වී උපදී දේවාසිය තුළ සංචාරකයන් විශාල පිරිසක් දෙවියන්ට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මාස පළමු වෙනිදා සිට 25 වෙනිදා දක්වා කාලය තුළ සංචාරකයන් 1,95,397 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 22,98,987 දෙනෙකු දෙවියන්ට පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන අධිකාරිය සඳහන් කළේ. ගත වූ වසරට සාපේක්ෂව එම සංඛ්‍යාව 2,45,522 දෙනෙකුගේ වැඩිවීමක්. ආනයනය කරන ලද වාහන ලියාපදිංචි ප්‍රමාදීමේදී අය කරන සේවක තුනක දඩමිදල ඉවත් කරන ලෙසට වාහන ආනයනකරුවන් ඉල්ලා සිටිනවා. පැවති ආපදාතත්වයේ හේතුවෙන් මෙරට වාහන අලගිය පහළ වැටීම නිසා ආනයනික වාහන වාස තුනක් තුළ අලගි කර ගැනීම ගැටලුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ ආපදාතත්වය යටතේ මිනිසුන්ගේ මිලදී ගැනීම අම්මෝ ඒනවා කො ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන හේතුව මේ වුණ ආපදාතත්වයත් එක්ක ප්‍රධාන මිනිසුන්ගේ බිස්නස් සමග ආර්ථික මට්ටම් කඩා වැටලා තියෙනවා. ඉතින් අපිට ඕඩර්ස් දීලා ගෙනාපු වාහන මේ මිනිසුන්ට මිලදී ගන්න බැරි තැනකට ඇවිල්ලා. ඉතින් මේ 100%ක පැනල්ටියක් ගන්නවා. මොනවා මාස 3 කන්නට පස්සේ සියලු ලංකාවේ ඉක්කො කරන හැම වාහන අපි ඉල්ලීමක් කරන කැමති රජයේ මේ ආපදාතත්වයට 100% පෙරහුරන මොකද දැන් ඕඩර්ස් වලට ගෙනාපු වාහන මේ වාහන අපි ෂෝරූම් එකේ කියලා විකුණනවා. ඒ වගේම ඇඩ්ඩෙන්න බෑ පරක්කුත් එක්ක සාමාන්‍ය සුමාන දෙක තුනක් කස්ටමර් එකේ ක්ලියරින් ප්‍රොසෙස් එකේ තියෙන. අතර මේ අපේ නැහැනේ එහෙනම් යාට එතනින් එන්න කියන්න එහෙනම් එතනින් මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වලට ඒකම පොඩි අනුපාතයක් ස්ටොප් එහෙනම් අවතන ෆයිනෑන්ස් කම්පැනි එක ඉන්ටරෙස්ට් රේට් එක 14%ට 15ට යයි කියලා. ඒක මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගොඩක් අඩුයි. ඒ ලෝක ඒ කවුද අර මගේ ගෙදරට වෙලා ඉන්නේ ආ අපි මොලේදල මිල්ලුවා වගේ අජේ හැමදාම ඉල්ලන මිලේ යම් වෙනසක් කරා. අඩුම තරමේ මේ පොඩි වාහන ඉස්පෙන්ඩර් ඒක ප්‍රධාන හේතුව මේ ආනවල ෆුවල් එෆිෂියන්සි එක හොඳට තියෙනවා. ලීටර් කිලෝමීටර් 20ක් විතර කරනවා. දැන් අපි ගත්තොත් වගන්නා රථයක ලක්ෂ 20ක් 40ක් විතර ඩියුටිය. යාරිස් රථයක ලක්ෂ 47ක් 45ක් වගේ ඩියුටිය. ඒ වගේම ඇල්ටෝ රථයක ලක්ෂ 35ක් 30ක්. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ මේ වාහන කැටගරි එක පමණක් හරියට අඩු කරන්න. සංවිධාන කිහිපයක නියෝජිත පිරිසකට කඩින නගරාධිපති රංජන් ජයනාන්ත මහතා පරිශීලනය කර බව කියන කඩින පොලිසියට අද දෙවන දිනක් කළා තිබුණා. අද දෙවන දිනකත් කඩින නගරාධිපතිවරයා පොලිසියට නොපැමිණි අතර සිල්වර මුහුදුන් නීතිඥවරියගේ පාර්ශ්වය පැවසුවේ මේ සම්බන්ධයෙන් කඩින මහේස්ත්‍රාත්වයේ නඩුවක් දුන් කරන බවයි. මාළඹේ ප්‍රදේශයේ පවතින වීදි සංකේතයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා සත්ව සුබසාධන සංවිධාන කිහිපයක නියෝජිත පිරිසක් සහ තවත් පාර්ශ්ව කිහිපයක් ඉකුත් 15 වෙනිදා කඩ්බල මහනගර සභාවට පැනලා තිබූ අතර එම පැතුමට සහභාගී වූ ශ්‍රී ලංකා සත්ව සුබසාධන සංවිධානයක නියෝජිතින් පිරිසකට කඩ්බල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් තර්ජනය කළ බව එම නියෝජිතින් ප්‍රකාශ කළා. ඊට අදාළ හඬපතයක්ද සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා. නගරාධිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබුණා.
මම කෝවා අනුමා කරලා පොතෙන් නිහඬ වෙන්න මෙතන ප්‍රධානියම් මම නගරාධිපති වශයෙන් මම මේක විභාග කරනවා ඔබතුමාලට ඔබතුමියට අවස්ථාවක් දෙන්න කරුණු දක්වන්න. දැන් අප මම ලෝයගෙන මට අයිතියක් තියෙන කතා කරන්න දෙපාර්තමේන්තුව බලක් කිව්වා මම කරුණා කරලා නැගිටලා යන්න නැගිටලා කරුණා කරලා කරුණා වශයෙන් දැන් මම උලට සිද්ධි සම්බන්ධයෙන් අදාළ සත්‍ය සුබසාධන සංවිධානය කඩුවල පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඒ අනුව ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කඩුවල පොලිසිය අද දෙපාර්ශ්වයටම පැමිණීමක් කර තිබුණේ දෙවැනි වරටයි. කෙසේ වෙතත් අන්තිමේ කඩුවල නගරාධිපති රංජන් ජයලාල් මහතා පොලිසිය හමුවට පැමිණ සිටි අතර ඔහු අසනීප තත්ත්වයකින් පසු බවට ලිපියක් පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සමථයකට පත් කිරීම සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට පොලිසිය යෝජනා කළද පැමිණීම ගොනු කළ නීතිඥවරියගේ පාර්ශවයෙන් ඊට එකඟතාව පළ කර නැහැ. අපිට දැඩිවට තර්ජනය කළා මම ඉඳන් හිටපු පුටුවෙන් මාව ඇදලා ඉඳන් ඉන්නකොටම මාව උරෙන් තල්ලු කළා. ඇත්තටම අපි මේ පෞද්ගලිකව යම් පුද්ගලික විරුද්ධව කරන ලද පැමිණිල්ලක් නෙමේ. මේ රටේ ඉන්න හැම මිනිස්සෙකගේම අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනේ. හැම රාජ්‍ය යාන්ත්‍රණයක් තුළම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීතිඥයට පෙනී සිටීමේ අයිතිය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ සඳහා කරන ලද පැමිණිල්ලක් විදිහට අපි දකිනවා. ඊළඟට නගරාධිපතිතුමා හදිසි අසනීප තත්ත්වයක් නිසා මේ පැමිණිල්ල පෙනී සිටීම අද ප්‍රතික්ෂේප කළා තියෙනවා. එතුමාගේ පෞද්ගලික ආරක්ෂකයා උදලා ඉදිරිපත් කළා තියෙනවා. අපි මේ සිද්ධිය වුණේ 2025 12/15 වෙනි දින අද 27 වෙනි දින. අදකම මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වෙන ගැන අපි කණගාටු ප්‍රකාශ කරනවා. පොලිසිය ඊට පස්සේ කිව්වේ මේක සමත මණ්ඩලේ නෑ. මේක සමත වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේක නීතිඥ සංගමයේ අතට ගන්නවා. අපි පොලිසියට කිව්වා නීතිය අනුව කරුණා කරලා මේක උසාවියට දාන්න. උසාවියේදී අපි බලාගන්න. අපිට කිසි කෙනෙකුට වැඩ කරන්න හම්බෙන්නේ නෑ. ජනාධිපතිතුමාට ජනාධිපතිකම කරගන්න හම්බෙන්නේ නෑ. ඒ විදිහට එක එක්කෙනාට එක එක ඕන විදිහට කරන්න පුළුවන්. මිනිසුන්ට හිරිහැර කරන මේ වගේ රටක අපිට පුළුවන් මේ නීතිඥ හැටියට ඉන්න. අපි සම්පූර්ණ නීතිඥ හැටියට නැගිටිනවා. අපි ඉල්ලා සිටිනවා මේ නගරාධිපතිවරයා සහ ඔහුගේ මේ බලපෑම් කරපු පුද්ගලයන් අතරංගොඩ ගන්න කියලා. සතුටු ඉන්නත් බෑ. මිනිසුන්ට ඉන්නත් බෑ. එහෙනම් අපි කොහෙද යන්නේ? මාධ්‍ය පෝෂණයේ ශක්තිමත් විකස් කලබලට නවල පෝෂණ රුපියල් 101කට සම්මානනීය හිරු බහු සම්මානිත වෙමි. Order Business Excellence Awards 2025 විශිෂ්ටතම වෙළඳ ප්‍රවණතා සඳහා හිමි සම්මානය එරෝ ටීවී විශිෂ්ටතම ජනමාධ්‍යකරණයෙන් යුත් ප්‍රවෘත්ති නාලිකාව එරෝ නිවුස් වඩාත් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ ගුවන් විදුලි නාලිකාව එරෝ FM විශිෂ්ටතා සම්මාන සහ සියලුම ජනප්‍රිය සම්මානයන් ඇතුළු වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය පාට කුරුල්ලෝ වසරේ ජනප්‍රියම සති අන්ත ටෙලිනාට්‍ය ඔබ එන්න ඇවිත් යන්න විශිෂ්ටතම රියලිටි වැඩසටහන රොස්ටා විශිෂ්ටතම ප්‍රවේශනාත්මක ප්‍රවෘත්ති විශේෂාංග හිරු ටීවී CIA විශිෂ්ටතම දේශපාලන වැඩසටහන සලකුණ විශිෂ්ටතම උදෑසන රූපවාහිනී වැඩසටහන කොත්තරේ විස්තරේ විශිෂ්ටතම එලිවාන් ප්‍රසාංගික සංගීත වැඩසටහන හිරු මෙගා බ්ලාස්ට් විශිෂ්ටතම වින්දනාත්මක සාකච්ඡාමය වැඩසටහන කොපි චැට් විශිෂ්ටතම උදෑසන ජ්‍යොතිෂ්‍ය වැඩසටහන වින්දනීය උදෑසන ජනප්‍රියතම ඉංග්‍රීසි මාධ්‍ය ගුවන් විදුලි නාලිකාව Gold FM වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නාලිකා ලෙස Sun FM Shah FM ඔන්නේ නම් අදට වීඩියෝ එක ඉවරයි. හෙට හමුවෙනවා. බයි.
ඉවරයි. වසරේ විශිෂ්ටතම TikTok